Hello guys. ඔගොල්ලෝ අදත් එකතු වෙන්නේ ද දිල්ෂාන් බ්ලොග්ස් channel එකත් එක්ක. channel එකට අලුත් කෙනෙක් නම් සාදරයෙන් පිළිගන්නවා ඔයාව. තවමත් මගේ වීඩියෝස් බලන්න අලුත් කෙනෙක් නම් තාම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මගේ channel එකත් subscribe කරන්න. අද මං හිතුවා Altex එකට එන්න. මොකද මට කට්ටිය කියලා තිබ්බා ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වල එහෙම ප්‍රයිස් කොහොමද කියලා මට කියන්න කියලා. ගෙදරට ඕන ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් වල ප්‍රයිස් කොහොමද කියලා දැනගන්න. එහෙනම් ගයිස් අපි අද වීඩියෝ එකටත් යමු එහෙනම්. එහෙනම් ගයිස් අපි ඇතුළට යමු එහෙනම්. මම ඉතින් මුලින්ම ආවේ වොෂින් මැෂින් පැත්තට. අපි වොෂින් මැෂින් වල ප්‍රයිසස් කොහොමද කියලා බලාගෙන යමු එහෙනම්. මේක කිලෝ 7 රුපියල් 1,10,400යි. මේක කිලෝ 8 1,03,500යි. කිලෝ 11 1,96,860යි. Samsung කිලෝ 11 1,72,500යි. මේක LG ඩ්‍රයි එකයි වොෂ එකයි වෙන වෙනම තියෙන්නේ දෙක වෙනම. කිලෝ 12 5,96,000යි. LG කිලෝ 11 2,29,000යි. ඊළඟට අපි ෆ්‍රිජ් පැත්තට යමු. රුපියල් 96,600යි. එක් ලක්ෂ 65,600යි. දෙලක්ෂ 20,800යි. රුපියල් 8,28,000යි. LG බ්‍රෑන්ඩ් එකක් එක. මේක 2,20,800යි. ඊළඟට අපි අයන් පැත්තට යමු. මේක ලංකාවේ මුදලින් රුපියල් 11,720යි. මේක ඇවිල්ලා 13,525යි. 15,870යි. 41,400යි. 51,750යි. එහෙනම් ගයිස් අපි ඊළඟට ටීවී පැත්තට යමු. එහෙනම් කොහොමද ප්‍රයිසස් කියලා බලන්න. Samsung අඟල් 77 10,21,200යි. LG අඟල් 50 1,72,500යි. මේකත් ඇවිල්ලා LG අඟල් 50 1,07,710යි. මේක අඟල් 43 55,200යි. මේක Sony අඟල් 43 1,82,850යි. මේකත් LG එකේමයි අඟල් 43 1,03,500යි. LG අඟල් 43 1,38,000යි.
ඊළඟට අපි එහෙනම් ස්පීකර්ස් පැත්තට යමු. කොහොමද කියලා ප්‍රයිසස් බලන්න. මේක ලංකාවේ මුදලින් රුපියල් 48300යි. JBL 3,99,510යි. Sony 1,17,300යි. මේක ලංකාවේ මුදලින් රුපියල් 51,750යි. මේක ලංකාවේ මුදලින් රුපියල් 1,17,300යි. Samsung brand එකක්. මේක LG brand එකේ ලංකාවේ මුදලින් රුපියල් 1,10,400යි. JBL 2,41,500යි ලංකාවේ මුදලින් රුපියල්. මේක ඇවිත් 1,80,300යි. රුපියල් 34,845යි. 34,365යි Samsung. රුපියල් 40,710යි. 30,360යි. 17,115යි. මේක 22,770යි guys. එහෙනම් guys මම මේ වීඩියෝ එකත් මෙතනින් ඉවර වෙනවා. ඔයගොල්ලෝ එහෙනම් පරිස්සමින් ඉන්න. bye.